A small amount of people are here. නෑ ඒක වැරදි. A small number of sugar is needed. ඒකත් වැරදි. මොකද්ද මේකේ වැරද්ද? Number, amount මේ දෙක අපි හරියට පාවිච්චි කරන්න ඕන. මේ දෙකෙන්ම කියන්නේ එක්තරා amount එකක් ප්‍රමාණයක් කියන එක තමයි. හැබැයි වෙනසක් තියෙනවා. Number කියන එක අපි පාවිච්චි කරන්නේ ගණන් කරන්න පුළුවන්. ඒ කියන්නේ countable nouns එක්ක. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් a large number of people are here. A small number of customers complained. මේ පොඩි ප්‍රමාණයක් තමයි customers ලා මේක ගැන complain කරේ. එතකොට අපි countable nouns එක පාවිච්චි කරන්නේ 1 2 3 4 කියලා count කරන්න පුළුවන් ඒවත් එක පාවිච්චි කරන්නේ number කියන එක. එතකොට අනිත් පැත්තෙන් amount කියන එක අපි පාවිච්චි කරන්නේ අර count කරන්න බැරි තියෙන එකට count කරන්න අමාරු තියෙන 1 2 3 4 කියලා නිකන් sugar වෙන්න පුළුවන් salt වෙන්න පුළුවන් මේ වගේ දේවල්. එතකොට ඒකත් එක්ක අපි පාවිච්චි කරන්නේ amount කියන එක. example එකක් ගමු. A small amount of sugar should be added. මේ සීනි පොඩි ප්‍රමාණයක් අපි පාවිච්චි කරන්න ඕන. ඒ වගේ අදහසක් එතන තියෙන. ඊළඟට කියන්න පුළුවන් a large amount of water is required. මේ වතුර ජලය ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕකේ වෙනස. මේ වෙනස අපි හරියට දැනගමු. ඊළඟට කතා කරද්දී අපි හරි වචනේ හරි තැන පාවිච්චි කරමු. All the best everyone.